හරි ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL Mobile Tutorial YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න හදන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන WhatsApp එකෙන්ම කොහොමද මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් මේ විදිහට කලර් චේන්ජ් කරගන්නේ කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනා නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා වීඩියෝ එකට like එකක් දාගෙන මෙන්න. ඉතින් මේ විදිහට WhatsApp එක open කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. දැන් ඔයගොල්ලොන්ට මෙන්න මෙතන උඩ තියෙන සර්ච් බාර් එකේ බලා ගන්න පුළුවන් Ask Meta AI or search කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපිට මේක ටච් කරලත් එතනට යන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන පල්ලෙහා තියෙන රින් අයිකන් එක උඩ ටච් කරලත් ඒකට යන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මෙතන පල්ලෙහා තියෙන රින් අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් දැන් අපි කරන්න ඕන දැන් ඔයගොල්ලොන්ට අර ඉස්සෙල්ලා thumbnail එකේ දැක්ක විදිහට අපි දැන් කරන්න යන්නේ ෆොටෝ එක තියෙන ඇඳුමක පාටක් මාරු කරගන්න තමයි. ඉතින් දැන් මෙන්න මෙතනින් ඔයගොල්ලෝ ෆොටෝ එක සිලෙක්ට් කරලා මේකට ඇඩ් කරගන්න ඕන. ඉතින් දැන් මේකට මෙන්න මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරලා ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් එන්නේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් අපි බලමු මේකට ෆොටෝ එක සිලෙක්ට් කරලා ඇඩ් කරගත්තට පස්සේ කොහොමද එන්නේ කියලා. ඉතින් ආයෙත් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පොඩි වෙලාවක් අරන් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා එන්න. හරි ඉතින් දැන් මෙන්න මෙතන තියෙන ask question කියන තැන මම මෙන්න මේ type කරගන්න එක ඔයගොල්ලොත් ඒ විදිහට හරියටම type කරගන්න. ඉතින් දැන් මගේ මෙන්න මේ shirt එකේ තියෙනවා ඔයගොල්ලොන්ට පේනවා ඇති ලා කොළ පාටක් වගේ එකක්. ඉතින් දැන් මම ඒක රතු පාට තමයි කරන්න යන්නේ. ඔයගොල්ලොන්ට පුළුවන් ඒ කැමති පාටකට මම මෙන්න මේ type කරගන්න එක වෙනස් කරලා type කරගන්න. දැන් මම මෙන්න මෙතන ask question කියන තැන type කරගන්නවා change dress color in shirt red කියලා. ඉතින් ඒකට ඔයගොල්ලොන්ට කැමති පාටක් දාගන්නත් පුළුවන්. හරි ඉතින් එහෙම type කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන send icon එක උඩ එකපාරක් touch කරලා ඒක send කරගන්න. ඉතින් ඒක send කරගත්තට පස්සේ මෙන්න මේට AI එකෙන් පොඩි වෙලාවක් අරගෙන ඔයගොල්ලොන්ට ඒ ෆොටෝ එක ලස්සනට ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මේ ෆොටෝ එක ජෙනරේට් කරලා දුන්නට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මේ ෆොටෝ එක එතනින් අර WhatsApp එකට ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහටම ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනටම ෆොටෝ එකක් ජෙනරේට් වෙලා ආවා. ඉතින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක කිසිම වෙනසක් නැතුව ෂර්ට් එකේ පාට විතරක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ කැමති ෆොටෝ එකක් දාලා මේ විදිහට ඔයගොල්ලොන්ගේ ඇඳුමේ පාට වෙනස් කරගන්න. ඉතින් ඔයගොල්ලොන්ට Google එකට යන්න දෙන්න නැත්නම් දැන් WhatsApp එක පාවිච්චි කරලම පුළුවන් ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට AI ෆොටෝ එඩිට් කරගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.